සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද ඉතින් ටියුටෝරියල් වීඩියෝ එකක් නම් නෙවෙයි අරගෙන ආවේ. හැබැයි ඔයාලා හැමෝටම වැදගත් වෙන සහ මම මේ වීඩියෝ කරන්න නැති ටිකේ මගෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නවලට උත්තර අරගෙන තමයි ආවේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද ජුවලරි බිස්නස් එකක් හරියටම ස්ටාර්ට් කරගන්නේ කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් ලොකු අදහසක් ගන්න කොහොමද ඔයා ජුවලරි බිස්නස් එකක් පටන් ගන්න කියන එක ගැන. ඉතින් ජුවලරි බිස්නස් එකක් පටන් ගන්න යන ඔයා මුලින්ම තෝරගන්න ඕන මොන වගේ ජුවලරීස්ද ඔයා සෙල් කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් බීඩඩ් ජුවලරීස් තියෙනවා, බ්‍රයිඩල් ජුවලරීස් තියෙනවා, එතකොට එදිනෙදා ජීවිතේදී අපි පාවිච්චි කරන ජුවලරීස් තියෙනවා. ඉතින් මේවායින් මොන ටයිප් එකද ඔයා තෝරගන්න කියන එක ඔයා මුලින්ම තීරණය කරන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාගේ අතේ තියෙන බජට් එක, ඔයා බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න යන ගාණත් එක්ක ඔයා තීරණය කරන්න ඕනේ මොන වගේ ජුවලරීස්ද මට මගේ අතේ තියෙන බජට් එකත් එක්ක මුලින්ම සෙල් කරන්න පටන් ගන්න පුළුවන් කියලා. ඒක මහා ලොකු දෙයක් වෙන්න ඕනේ නෑ. ඔයාගේ අතේ රුපියල් 1000ද තියෙන්නේ. ඒ රුපියල් 1000න් ඔයාට මොන වගේ දේවල්ද සෙල් කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවාම ඔයාට හොයාගන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. ඒත් එක්කම ඔයා තීරණය කරන්න ඕන ඔයා හදලා සෙල් කරනවද? එහෙම නැත්නම් ඔයා ඔන්ලයින් ස්ටෝර් එකකින් හරි නැත්නම් ෂොප් එකකින් හරි හෝල්සේල් අරගෙන ඔයා රීසෙලින් කරනවද කියන එක ඔයාට තීරණය කරන්න පුළුවන්. මෙතනදී මම රීසෙලින් කියන වචනය පාවිච්චි කරපු නිසා මම ඔයාට අදහසක් දෙන්නම්. ගොඩක් අය හිතන්නේ වෙන කෙනෙක්ගේ පේජ් එකකින් ෆොටෝ එකක් අරන් දාලා එයාගේ ගානට ඔයා ගානක් තියාගෙන එහෙම දෙන එක විතරයි රීසෙලින් කියලා නෑ. ඔයා තව තැනකින් හෝල්සේල් හරි තව ෂොප් එකකින් මිලදීගෙන ඔයා ගානක් තියලා දෙන එකත් රීසෙලින්ම තමයි. දැන් ඔයා මම මේ අපි හැමෝම කරන්නේ දැන් අපි මැනුෆැක්චරින් නෙමෙයිනේ කරන්නේ. මම උනත් කරන්නේ රීසෙලින් කරන එක. ඉතින් ඒකට තමයි රීසෙලින් කියලා කියනවා. තව තැනකින් මිලදී අරගෙන ඔයා ගානක් තියාගෙන සෙල් කරන එකත් රීසෙලින් තමයි. අනිත් දේ තමයි ඔයා ජුවලරීස් මැනුෆැක්චර් කරනවා නම් එහෙම නැත්නම් නිෂ්පාදනය කරනවා නම් නැත්නම් ඔයා ඒ ප්‍රොඩක්ට් එක හදනවා නම් එතකොට ඔයා දැනගන්න ඕන විශේෂිතම දේවල් තමයි මේවට යන අමුද්‍රව්‍ය මොනවද, ටූල්ස් වර්ග මොනවද, ෆයින්ඩින්ග්ස් වර්ග මොනවද සහ ඒවා අපි මිලදී ගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ජුවලරි බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ගැන මම වීඩියෝස් ගොඩාක් මගේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඒවා පහලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේවා පාවිච්චි කරන්නේ කොහොමද ඒ දේවල් ගැනත් මම ඔයාලට ගොඩක්ම මගේ channel එකේ කියලා දීලා තියෙනවා. ඊට අමතරව මගේ classes වලට join වෙලා එතනදිත් මම මුලින් ඉඳලම මොනවද අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය කොහොමද ඒවා පාවිච්චි කරන්නේ, ගම් වර්ග මොනවාද, ඒ හැමදේම මම මගේ students ලටත් උගන්වනවා. ඉතින් ඔයාලට නොදන්න කෙනෙක් නම් ඔයාලට මගේ online classes වලට join වෙලා වුණත් ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා දුර පළාතක ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ කොළඹින් එළිය දුර පළාතක ඉන්න කෙනෙක් නම් ඔයාට අද වෙද්දි ලංකාවේ ඔන්ලයින් pages ගොඩාක් තියෙනවා මේ ජුවලරි මේකින් ෆයින්ඩින්ග්ස් ගන්න මගේ page එකත් ඇතුළුව. ඉතින් ඔයාලට මම දාලා තියෙන WhatsApp number එකට message එකක් දාලා ඔයාලට මේවට අවශ්‍ය වෙන හැම material එකක්ම tool එකක්ම high quality ගම් වර්ග ඒ හැමදේම වයස් වර්ග හැමදේම ඔයාලට මගේ page එකෙන් උනත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ජුවලරි බිස්නස් එකක් පටන් ගද්දී ඔයාලා ඒ ජුවලරි එක හදනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ෆයින්ඩින්ග්ස් ගැන ටූල්ස් ගැන දැනුවත් විය යුතුමයි. මොකද සමහර අවස්ථා තියෙනවා අපි කස්ටමර් ඉස්සරහා ඉඳගෙන අපිට මේ ජුවලරීස් හදලා දෙන්න සිද්ධ වෙන. එතකොට ඔයාලට පුළුවන් මේ දේවල් ඉගෙනගෙන හිටියොත් ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ බිස්නස් එක ඉදිරියට කරගෙන යන්න පුළුවන්.
ඊළඟ වැදගත්ම කාරණාව තමයි ඔයාගේ දැන් ඔයා ෆයින්ඩින්ග්ස් හොයාගෙන ඔයා නිෂ්පාදනය කරපු ප්‍රොඩක්ට් එක හරි විදියට සෙල් කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේක ගැන මම ඔයාලත් එක්ක කතා කරන්නම හිතුවා. ගොඩාක් අය වැරදියට හිතාගෙන ඉන්න දෙයක් තමයි මේ ස්මෝල් බිස්නස් කියන්නේ ඔන්ලයින් විතරයි. කියන්නේ ඔන්ලයින් විතරයි අපිට කරන්න පුළුවන් කියලා. නෑ, එහෙම එකක් නෑ. මම ඔයාලට දැන් අදහස් කිහිපයක්ම දෙන්නම්. කොහොමද මේ අපි පටන්ගත් අපි හදපු ජුවලරීස් ඔයාලට සෙල් කරන්න පුළුවන් ගොඩාක් විදි අද වෙනකොට ලංකාව ඇතුලේ සහ ග්‍රාමීය වශයෙන් හැදිලා තියෙනවා. මම ඔයාලට දැන් එකින් එක පැහැදිලි කරන්නම් කොහොමද ඒවා සෙල් කරන්න කියලා. පළවෙනි දේ තමයි ඔයාලට පුළුවන් ඔන්ලයින් සෙල් කරන්න. මුලින්ම මම ඒක ගැන කියලා ඉන්නම්කෝ. ඔයාලට පුළුවන් Facebook, Instagram, TikTok මේ ඕනම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකින් ඔයාලට ඔයාලගේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔයාලට පේජ් එකක් පටන් අරගෙන එහෙම නැත්නම් මාකට් ප්ලේස් එකේ නැත්නම් ගෲප් වල ෂෙයා කරලා ඔයාලගේ ප්‍රොෆයිල් එකෙන්ම ඔයාලට ඔයාලගේ බිස්නස් එක ඔන්ලයින් කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් තවත් ක්‍රම තමයි ඔයාලට pop-up stalls ඒ වගේම තව ඔයාලට කැමති නම් ඔයාලට එහෙම ඉඩ තියෙනවා නම් ඔයාලට පුළුවන් හැම ටවුන් එකකම වගේ සතියකට දවසක් වීකෙන්ඩ් පොළ තියෙනවා ඒ වගේ තැන් වලට ගිහිල්ලා පොඩි ස්ටෝල් එකක් දාගෙන ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාට සෙල් කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔයාගේ ගෙදර පාරායිනේ වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් පුංචි බැනර් එකක් හරි පොඩි බෝඩ් එකක් ගහලා මෙන්න මේ දේවල් ඔයාලගේ ගෙදර සෙල් කරන්න තියෙනවා කියලා හරි නැත්නම් ඔයාට ගෙදරින් එළිය පොඩි ඉඩක් තියෙනවා නම් ඔයාට පොඩි ෂොප් එකක් ඩිස්ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ දේවල් ඔයා සෙල් කරනවා කියලා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාලගේ නගර සභාවෙන් මං හිතන්නේ නගර සභාවෙන් හරි පර්මිෂන් ගත යුතු තැන් වලින් පර්මිෂන් අරගෙන ඔයාට පුළුවන් මේන් රෝඩ් එකක් අයිනේ පුංචි ස්ටෝල් එකක් හරි පොඩි කඩ කෑල්ලක් වගේ දාගෙන පොඩි ස්ටෝල් එකක් දාගෙන ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න. ඉතින් මේ වගේ ගොඩාක් ක්‍රම අද වෙනකොට හැදිලා තියෙනවා. ඉතින් එහෙම නැතුව ගොඩාක් අය කියන්නේ ඩිමෝටිවේට් වෙනවා. දැන් මොකක් හරි දෙයක් හදලා ඔන්ලයින් දාලා ඒ දේම පේජස් 100කින් විතර ප්‍රයිසස් වෙනස් කර කර දාද්දි ගොඩක් අය ඩිමෝටිවේට් වෙනවා. ඒ වුණාට ඔයාට ඔන්ලයින් විතරක් නෙමෙයි මේක සෙල් කරන්න පුළුවන් එකම ප්ලැට්ෆෝම් එක. ඒකින්ද මේ වගේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඒත් එක්කම මම ඉදිරියේදී දැනගන්න තොරතුරුත් ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝස් වලින් හරි කමියුනිටි පෝස්ට් වලින් හරි ගේන්න. ඉතින් ඔයා ජුවලරි බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට අවශ්‍ය ෆයින්ඩින්ග්ස් වර්ග හැමදේම ඔයාලට පුළුවන් මගේ පේජ් එක හරහා මිලදී ගන්න. ඉතින් ඒ වගේම ඔයාලා ජුවලරීස් හදන්න කිසිම දෙයක් නොදන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙලා මුලින් ඉඳන්ම සරලව ජුවලරීස් හදන විදිය ඉගෙන ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ කොහොමද බිස්නස් එකක් පටන් ගන්න කියන එක ගැන පොඩි දල අදහසක්. ඉදිරියේදී මම ඔයාලට තවත් මේ වගේ වීඩියෝස් අරගෙන